ආයුබෝවන් යාළුවනි. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ අපි හැමෝටම වගේ තියෙන පොදු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි කම්මැලිකම. මේ කම්මැලිකම නිසා අපිට කොච්චර දේවල් මගහැරෙනවද? කොච්චර අවස්ථා නැති වෙනවද කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් කොහොමද මේ කම්මැලිකම නැති කරගෙන අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වය කරා යන්නේ? මම අද කියලා දෙන්නම් මේකට සරල ප්‍රායෝගික පියවර 5ක්. මේවා අනුගමනය කළොත් ඔබටත් පුළුවන් කම්මැලිකම නැති කරලා ජීවිතේ දිනන්න. මුලින්ම අපි දැනගන්න ඕන අපි යන්නේ කොහෙද කියලා. හරියට නැවක් වරායෙන් පිටත් වෙනවා වගේ. අපිත් අපේ ජීවිතේ ගමනාන්තය දැනගෙන ඉන්න ඕන. ඔයාට ඕන මොකද්ද? ලොකු ගෙයක්, හොඳ රස්සාවක්, නිරෝගී ජීවිතයක්. එහෙම නැත්නම් මේ හැමදේමද? ඔයාගේ ඉලක්කය පැහැදිලිව ලියාගන්න. මට හොඳ රස්සාවක් ඕන කියනවට වඩා මට අවුරුදු 2කින් කළමනාකරුවෙක් වෙන්න ඕන. ඒකට මම මේ දේවල් ඉගෙන ගන්නවා කියලා පැහැදිලිව ලියාගන්න. එතකොට ඔයාට ඒ ඉලක්කය කරා යන්න ඕන පාරත් පැහැදිලි වෙනවා. මේ ඉලක්කය ඔයාට නිතර පේන තැනක ගහලා තියාගන්න. එතකොට හැමදාම උදේට ඒක දැක්කහම ඔයාට ඒ වෙනුවෙන් වැඩ කරන්න හිතෙනවා. කම්මැලිකම එන්න හදනකොටත් ඔයාගේ ඉලක්කය මතක් වෙනවා. ලොකු ඉලක්කයක් දැක්කම සමහර වෙලාවට අපිට බයක්, කම්මැලිකමක් දැනෙන්න පුළුවන්. අම්මෝ මේක කොහොමද කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒකට හොඳම විසඳුම තමයි ඒ ලොකු ඉලක්කය පොඩි ලේසියෙන් කරන්න පුළුවන් කෑලිවලට කඩන එක. හරියට ලොකු කන්දක් නගිනවා වගේ. එකපාර මුදුනටම නගින්න බැහැනේ. පොඩ තමයි නගින්න ඕන. ඒ වගේ ඔයාගේ ඉලක්කයත් පොඩි වැඩ කොටස් වලට බෙදා ගන්න. දවසකට කරන්න පුළුවන් පොඩි වැඩක් තෝරගන්න. ඒ පොඩි දේ ඉවර කළාම ඔයාට ලොකු සතුටක් දැනේ. අද මම මේ ටික කළා කියලා හිතෙනකොට හෙට තව ටිකක් කරන්න උනන්දුවක් ඇති වෙනවා. කම්මැලිකම එන්න හදනකොට මේ පොඩි දේ විතරයිනි කරන්න තියෙන්නේ කියලා හිතලා පටන් ගන්න. කම්මැලිකම එන ප්‍රධාන හේතුවක් තමයි අපි මොනවද කරන්න ඕන, කවද්ද කරන්න ඕන කියලා හරියට සැලසුමක් නැති එක. ඒ නිසා ඔයාගේ වැඩවලට කාලසටහනක් හදාගන්න. හරියට ඉස්කෝලේ ටයිම් ටේබල් එක වගේ. හැම විෂයකටම වෙලාවක් වෙන් කරලා තියනවා වගේ ඔයාගේ වැඩවලටත් වෙලාවක් වෙන් කරන්න. උදේ 9 ඉඳන් 10 වෙනකල් මම මේ වැඩේ කරනවා. හවස 4 ඉඳන් 5 වෙනකන් මම මේ වැඩේ කරනවා කියලා පැහැදිලිව ලියා ගන්න. ඒ කාලසටහනට අනුව වැඩ කරන්න උත්සාහ කරන්න. මුලදී ටිකක් අමාරු වෙයි. ඒත් ටික දවසකින් ඔයාට ඒක පුරුද්දක් වෙනවා. අපි වැඩක් කරන්න පටන් ගත්තම එක බාධා එන්න පුළුවන්. ෆෝන් එකට එන නොටිෆිකේෂන්, ටීවී එකේ යන වැඩසටහන්, යාළුවන්ගෙන් එන කෝල් වගේ දේවල් නිසා අපේ අවධානය වෙනතකට යන්න පුළුවන්. එතකොට ආයෙත් වැඩේ පටන් ගන්න කම්මැලි හිතෙනවා. ඒ නිසා ඔයා වැඩ කරන වෙලාවට මේ බාධා පුළුවන් තරම් අඩු කරගන්න. ෆෝන් එක සයිලන්ට් කරන්න. ටීවී එක ඕෆ් කරන්න. ඔයාට වැඩ කරන්න නිස්කලංක තැනක් හොයාගන්න. ඒ වගේම ඔයාට අමාරුයි කියලා හිතෙන තැන්වලදී අනිත් අයගෙන් උදව් ගන්න බය වෙන්න එපා. පවුලේ අයගෙන්, යාළුවන්ගෙන්, ගුරුවරුන්ගෙන් උදව් ඉල්ලන්න. එයාලා ඔයාට උදව් කරයි. එතකොට ඔයාට තනියම හැමදේම කරන්න ඕන නැති නිසා කම්මැලිකම අඩු වෙනවා. ඔයා පොඩි ඉලක්කයක් හරි ඉටු කරගත්තම ඔයාටම පොඩි තෑග්ගක් දෙන්න. ඒක ලොකු දෙයක් වෙන්න ඕන නැහැ. චොකලට් එකක් කන එක, කැමති ෆිල්ම් එකක් බලන එක, පොඩි ගමනක් යන එක වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට තව තවත් වැඩ කරන්න උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපි සැලසුම් කරපු විදිහට වැඩේ වෙන්නේ නැහැ. අපි අතින් වැරදීම් වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා අත්හරින්න එපා. අයියෝ මට මේක කරන්න බෑ කියලා හිතන්න එපා. වැරදුනේ කොතනද කියලා හොයලා බලන්න. ඒ වැරද්දෙන් පාඩමක් ඉගෙනගෙන ආයෙත් උත්සාහ කරන්න. වැටුණත් ආයෙත් නැගිටින්න.
කම්මැලිකමට දිනන්න දෙන්න එපා. ඉතින් කම්මැලිකම නැති කරගෙන සාර්ථකත්වය කරා යන්න මේ පියවර 5 ඔයාට උදව් වෙයි කියලා මම හිතනවා. පැහැදිලි ඉලක්කයක් තියාගන්න. පොඩි පොඩි පියවර වලින් පටන් ගන්න. කාලසටහනකට වැඩ කරන්න. බාධා අඩු කරගන්න. උදව් ගන්න. ඔයාටම තෑග්ගක් දෙන්න. වැරදුනොත් අත්හරින්න එපා. මේ දේවල් ටික පුරුදු කරගන්න. එතකොට කම්මැලිකම කියන හතුරා ඔයාගේ ජීවිතයෙන් ටික ඈත් වෙලා යයි. ඔයාට ඔයා බලාපොරොත්තු වෙන සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඔබ සැමට සුබ අනාගතයක්.